දෙවුනක අපිට කියන්නකෝ සම්පූර්ණ නම ඉස්සල්ලාම. දෙවුනක නමිදු පෝරගේ. දෙවුනක නමිදු. එතකොට කොහොමද මේ රංගනයට ඉස්සල්ලාම සහභාගී වෙන්නේ? මුලින්ම මම රංගනයට එන්නේ මගේ නැන්දා නිමන්ති පෝරගේ සහ මගේ මාමා ප්‍රභාත් රෝෂණ දෙන්න තමයි මාව මේ ෆීල්ඩ් එකට පුෂ් කරලා දාන්නේ. කියන්නේ පුෂ් කරා කියන්නේ මම ඒකට මම හේතුව කියන්නම්. මම මුලින්ම පොඩි කාලේ මාව නැන්දා දැක්ක මගේ පොඩි රංගනයට සහ සංගීතයට බර පැත්තක්. දැක්ක නිසා මේ මාව දැම්මා මුලින්ම සෙල්ලම් ගෙදරට. සෙල්ලම් ගෙදරට දැම්මාම මේ මම ගිහිල්ලා මම රංගපෑවේ නෑ. මම ලැජ්ජාවෙන් එම්බරේ හිටියලු. ඊට පස්සේ කොහොම හරි එදා මට නැන්දා මං හිතන්නේ මට බැන්නාද කොහෙද අර මේ පොඩි ළමයිට බයින්නේ. ඒ වගේ මේ වැඩලි කරලා කොහොම හරි අවුරුදු කීපයකට පස්සේ නැන්දාම තමයි මාව වෙළඳ දැන්වීමකට යෝජනා කරන්නේ. එතකොට මේ වෙළඳ දැන්වීමෙන් තමයි මම ශාස්ත්‍රයට මුලින්ම අඩිය තියන්නේ. අඩිය තියන්නේ. එතකොට දැන් මේ නැන්දගේ බලකිරීමත් එක්ක මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා ඒ පළවෙනි ඔයාට එන පළවෙනි ඇරයුමේදී ඔයාට මොකක්ද හිතෙන්නේ? ඒ කියන්නේ බයක්ද ලැජ්ජාවක්ද? මුලින්ම කියන්න ඕනේ නැන්දා මාව බල කරේ නැහැ. මගේ කැපැසිටි එක අඳුරගෙන ඒ කියන්නේ නැන්දා තමයි මම හිතන්නේ මුලින්ම මගේ කැපැසිටි එක අඳුරගත්තේ. අඳුරගෙන තමයි මාව ශාස්ත්‍රයට දැම්මේ. ඉතින් එතන බලකිරීමක් උනේ නැහැ. මං කැමැත්තෙන් ආවා. මොකද මම ටික ටික ඒ කියන්නේ ලොකු වෙද්දී මම අඳුරගත්තා මට කරන්න පුළුවන් දේ මොකක්ද කියලා. මේ එතකොට ඒ පුෂ් එක මත තමයි මම ශාස්ත්‍රයට එන්නේ. එතකොට ආවට පස්සේ පළවෙනි පාර මම කැමර එකක් ඉස්සරහා ඉන්නකොට මට ලොකු මතකයක් නැහැ. මම ගොඩක් පොඩි. එතකොට අවුරුදු 7ක් විතර. මං හිතන්නේ එදත් මම හරියට කරේ නැහැ. කොහොම හරි ටේක්ස් කීපයක් ගියා. 10 15ක් විතර ගියා. ගිහිල්ලා මාව හිනස්සන ඒ කියන්නේ මේ මට hina වෙන්න කිව්වා. දැන් මේ අධ්‍යක්ෂකතුමා මේ ඇක්ෂන් කියන මම hina වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ මං ගිහිල්ලා ආච්චිත් එක්ක. ඒක කොහොම හරි මේ ආච්චිව කුචි කවන්නම මම hina වෙන්න කිව්වා. ඊට පස්සේ ආච්චිව කුචි කවන මම hina වෙනවා. ඔහොම තමයි පළවෙනි ෂොට් එක ගත්තේ. හරි. එතකොට ඒ පළවෙනි වැඩේ කරලා තමන්ගේ කියන්නේ පළවෙනි රංගන අවස්ථාව විදිහට ගත්තොත් ඒ වැඩෙන් පස්සේ ඔයාට මේ ගමන ගැන මොකක්ද හිතුනේ? ඒ කියන්නේ මේක ඉස්සරහට යන්න ඕන එකක් කියලා හිතුණාද? ඔව් ඇත්තටම මං හිතනවා මම ඉපදුනේ මේ කලාව කරන්න. කලාවේ ඉන්න තමයි මම ඉපදුනේ වෙන දෙයක් නෙමෙයි. එතකොට කලාවට හැමතිස්සෙම කලාව කියන්නේ මනසත් එක්ක යන දෙයක්. එතකොට කලාකරුවෙක්ට තියෙනවා ලොකු වගකීමක්. ඒ වගකීම තමයි මේ ප්‍රේක්ෂකයාගේ අපි මනසට ඇතුල් වෙන්නේ කොහොමද කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි මුලින්ම අපි ප්‍රේක්ෂකයාගේ මනසට ඇතුල් වෙනවා නම් නෙගටිව් සයිඩ් එකකින් ඒක ප්‍රේක්ෂකයාගේ මනසේ හැමදාම රැඳිලා තියෙනවා. ඒ කියන්නේ මොන දේ ඉදිරියේදී කරත් අර පරණ මුලින් කරපු දේ තමයි ඒගොල්ලන්ගේ ඔළුවට එන්නේ. මම කියන්නේ එතකොට මේ විෂය මේ ශාස්ත්‍රය කියන්නේ මේ කලාව විෂය හදාරන පුද්ගලයාට ඒ වගකීම දරා ගන්න පුළුවන්. එතකොට අපි මේ ශාස්ත්‍රයට මේ කලාවට අවංක වෙන තරමට කලාවත් අපිට අවංක වෙනවා. ඒ වගේම අපි කලාවෙන් ඉහළට යනවා නම් අපි කලාවත් අරගෙන ඉහළට යන්න ඕනේ. ඒ මතය තමයි මම ඉන්නේ. ඔව් දෙවුනක එතකොට දැන් අපි දැනගන්න කැමති පාසල් කාලේ ඉඳලම කලාව සම්බන්ධයෙන් හැදෑරීමක් කරාද? ඔව් සබ්ජෙක්ට් එකක් විදිහට තිබ්බේ නැහැ ඉස්කෝලේ. මං ගියේ ලයිසිම් ඉන්ටර්නැෂනල් ස්කූල්. ඉතින් කලාව කියන එක සබ්ජෙක්ට් එකක් විදිහට තිබ්බේ නැහැ. හැබැයි එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටි එකක් විදිහට තිබ්බා. එතකොට ඒ කලාවත් වෙන්වෙන්ම තිබ්බේ. ඒ කියන්නේ වෙස්ටර්න් මියුසික්ද, ඊස්ටර්න් බෑන්ඩ්, කැන්ඩියන් ඩාන්සින්, වෙස්ටර්න් ඩාන්සින් ඒ ටික තමයි තිබ්බේ. එතකොට මම මේ වෙස්ටර්න් පැත්තට ගොඩක් නැඹුරු වුණේ නැහැ. මම කැන්ඩියන් ඩාන්සින් කරන්න පටන් ගත්තා. කැන්ඩියන් ඩාන්සින් කරන්න පටන් ගත්තට පස්සේ ඉස්කෝලේ අන්තිම කාලෙදී තමයි සිංහල ඩ්‍රාමා කියන එක ඉස්කෝලේට ආවේ. සිංහල ඩ්‍රාමා උගන්වන්න ආවේ පුබුදුගමගේ මගේ ගුරුවරයා, මගේ පළවෙනි ගුරුවරයා. පුබුදු අයියා කියලා කියන්නේ මම. මොකද මට පුබුදු අයියා හම්බෙන්නේ ගංගාද්දර රෝගත කිරීම කරද්දී. ඉතින් සිංහල ඩ්‍රාමාවට පස්සේ තමයි මම මේ
නාට්‍ය හදාරන්න පටන් ගත්තා ඉස්කෝලේ කාලේ. එතකොට ඒක තමයි මගේ ඩ්‍රාමා වලට තිබ්බ ෆස්ට් ස්ටෙප් එක. ඒ කියන්නේ ශාස්ත්‍රීය නෙමෙයි, ඒ කියන්නේ ටෙලිවිෂන් වල නෙමෙයි. ඩ්‍රාමා, ඒ කියන්නේ ස්ටේජ් ඩ්‍රාමා. ඉතින් එතනින් මම ආවේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ ගරසර්ප චිත්‍රපටයට. ඉතින් එහෙම තමයි මම ඉස්කෝලේ යන කාලේ රංගනය හැදෑරුවේ. එතකොට දෙවුනක මේ දැන් අපි ඔයාව ප්‍රේක්ෂකයා ඔයාව වැඩිපුරම අල්ලගන්නේ ගරසර්පයකින්. ගරසර්ප එකේදී ඔයාට මොනවද ලැබිච්ච අත්දැකීම්? ඒ කියන්නේ අමතක වෙන්නේ නැති මොකක් හරි දෙයක් තියෙනවද? ඒ කියන්නේ ගරසර්ප කියන්නේ මං හිතනවා ගරසර්ප නිසා තමයි මට අර ලොකු ආලෝකයක් ලැබුණේ. මම ශාස්ත්‍රයට ඇවිල්ලා අවුරුදු 15ක්. ඒ අවුරුදු 15ක් වුණාට ගරසර්ප තුලින් ඒ කියන්නේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ ගරසර්ප තුලින් තමයි මගේ මේ දෙවනගපුවගේ කියන චරිතයට ආලෝකයක් ලැබුණේ. ඉතින් ඒ චිත්‍රපටය තුල මම වර්ක්ෂොප් එකක් වගේ කියන්නේ ජයන්ත අංකල් එක වැඩ කරනවා කියන්නේ පාඨමාලාවක් වගේ කියන වර්ක්ෂොප් එකක් වගේ. එයා හැමදේම කියලා දෙනවා. ඒ කියන්නේ ඩයලොග් එකක් කියන විදියද අපි ටයිමින් එවරිතින් එයා හැමදේම කියනවා. ඉතින් ඒ ගරසර්ප තුලින් මං හිතනවා මම ලොකු දෙයක් ඉගෙන ගත්තා කියලා. ඉතින් ඒ ඉගෙන ගත්ත දේ මම ඉදිරියට ගේන්න මම බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ මං ඉදිරියට ගෙනල්ලත් තියෙනවා ඒක. එතකොට මේ කලාව සම්බන්ධයෙන් ගත්තාම ඔයාගේ පෞල් පරිසරය කොහොමද? කියන්නේ පෞලේ සමාජිකයන් කලාවට සම්බන්ධ වෙනවද? ඔව් මං ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ නැන්දයි මාමයි තමයි කලාවට සම්බන්ධ. අම්මයි තාත්තයි කොහෙත්ම නැහැ. අම්මයි තාත්තයි අධ්‍යාපන පැත්තෙන් සම්බන්ධයි. ඉතින් ඒ කියන්නේ මගේ තාත්තා এডুকেෂනිස්ට් කෙනෙක්, අම්මා ටීචර් කෙනෙක්. මං හිතනවා මට ආවේ නැන්දගේ ජීන් එක. එතකොට දැන් නැන්ද මේකට පුෂ් කරනකොට ගෙදරින් ආවේ නැද්ද යම්කිසි බලපෑමක්? ඉස්කෝලේ යන කාලේ මෙහෙම බලපෑමක් ආවේ නැහැ. ඉස්කෝලේ යන කාලේ සහ මං තාම ඉගෙන ගන්නවා. දැන් නම් බලපෑම් කරන්නේ. ඒ කියන්නේ දැන් නම් මේ පුෂ් කරන්නේ නැහැ ඉගෙන ගන්න කියලා. පොඩි කාලේ අර දේවල් කරනකොට ඒ කියන්නේ ඩාන්සින්ග්ද ඩ්‍රාමාද ඔක්කොම කරනකොට අර ඉගෙන ගන්න කියන අර ඒකට පුෂ් කරාම අර මං පොඩ්ඩක් මේ අයින් කරලා තිබ්බා වගේ. බැලන්ස් නැති ගතියක් ආවා. ඉතින් කොහොම හරි මම ඒකත් බැලන්ස් කරගත්තා at the end of the day. එතකොට විශේෂ ප්‍රශ්නයක් මම දැන් අහන්නේ. පාසල් අධ්‍යාපනය ලබන කාලෙදී කොහොමද තිබුණ සම්බන්ධතා? මම කියන්නේ ආදර සම්බන්ධතා. මගේ ප්‍රශ්නෙට උත්තර නොදී ඉන්න. ඒ කියන්නේ ඔළුව බේරගෙන ඉන්න අමාරුයි මේ ප්‍රශ්නේ. ඒකට ඔළුව බේර ගන්න බෑ. මගේ නොදී ඉන්න. එතකොට ඒ කාලේ බූට් එහෙම තියලා තියෙනවද? මම උත්තර දෙන්නේ නැහැ. හොඳයි. එතකොට දෙවුනක ඔයාගේ දැන් ඔයා තරුණ ජීවිතේ ඉන්නේ. තරුණ අවදියේ හදවතට දැනිච්ච ආදර සම්බන්ධය කියන්නේ ඒක පාර්ශික ඒවා එහෙම දෙයක් තියෙනවද? මම ප්‍රශ්නයක් අහුවේ. ඒ කියන්නේ ක්‍රෂ් එක කියලා කිව්වොත් මෙහෙමයි මම බේසිකලි ඒ කියන්නේ ජෙනරලි ගත්තොත් අපි හැමෝටම ක්‍රෂ් එකක් ඉන්නවා හෝ නැත්නම් තිබිලා තියෙනවා. ඒ වගේ හදවතට දැනිච්ච ආදරයක් තිබිලා තියෙනවා. මම හිතන්නේ ඔව් මට තිබිලා තියෙනවා. ඒ කවුද කියලා ප්‍රසිද්ධිය කියන්න අකමැති. කියන්නේ මම අද වෙනකන් කියලා නැහැ කවුද කියලා. එතකොට දෙවුනක මේ ලංකාවේ දැනට පවතින ටෙලිනාට්‍ය චිත්‍රපටි අපි චිත්‍රපටි ගමුකෝ. චිත්‍රපටි වලින් ඔයාගේ හදවතට දැනුණුම චිත්‍රපටිය මොකද්ද? මගේ ජීවිතයේ පළවෙනියටම බලපු චිත්‍රපටි. කියන්නේ ඔයා මේ තාක් දුරට බලපු චිත්‍රපටි වලින් ඔයාගේ හරි හાર્ට් ටච් කරපු චිත්‍රපටිය. හાર્ට් ටච්. ඒ කියන්නේ මට ඔයාට හොඳටම දැනුණු චිත්‍රපටිය. ඕකට උත්තර දෙකක් තියෙනවා. මම පොඩි කාලේ බැලුවා චිත්‍රපටිය ලයන් කිං. ඔයා දන්නා ලයන් කිං මොකද? ලයන් කිංගේ ඒ කියන්නේ මුෆාසා මැරෙද්දි මම ඇඬුවා. ඒකක්. තව එකක් තියෙනවා බැම්බි. බැම්බි බලලා තියෙනවද? බැම්බි මට මුවෙක් ඉන්නේ. මුවා පොඩි මුවාගේ අම්මා මැරෙන්නේ. ඒක බලලා මම ඇඬුවා. ඊළඟ එක තමයි බලලා දෙන Avengers Endgame.
Avengers. ඔව්. Avengers Endgame එකේ Iron Man මැරෙනකොට මට ඇඬුණා. එතනත් ඇඬුවා. එතනත් මම සාමාන්‍ය ෆිල්ම් බලලා අඬන පුද්ගලයෙක් නෙමෙයි. මට ඒ අර මේ කියන්නේ මේ මෑත කාලීනව අර බලපු චිත්‍රපට වලින් Endgame බලලා තමයි මට ඇඬුනේ. ඒ කියන්නේ දෙවුනක කියන්නේ හරි සංවේදී පුද්ගලයෙක්. මෙහෙමයි. අපි හැමදේම සංවේදී වෙනකොටත් අපි අමාරුයි වැටෙනවා. අපි සංවේදී වෙන්න ඒ කියන්නේ මම සංවේදී වෙන්න ඕන තැන්වල මම සංවේදී වෙනවා. සංවේදී වෙන්න අනවශ්‍ය තැන්වල මම සංවේදී වෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙවුනක ජෙනරලි ගත්තොත් මම හරි සංවේදී පුද්ගලයෙක්. හරි. මම ඊළඟට අහන්න හිටපු ප්‍රශ්නෙටත් ඒකෙන් උත්තරේ හම්බුණා. දෙවුනක ඔයා දකින විදිහට ලංකාවේ දැනට ඉන්න විශිෂ්ටතම ඔයා දකින විදිහට විශිෂ්ටතම ටෙලිනාට්‍යකරුවා කවුද? දැනට ඉන්න විශිෂ්ටතම ටෙලිනාට්‍යකරුවා දැනට ඉන්න අයගෙන් කීප දෙනෙක් ඉන්නවා. මම කෙනෙක් කියන්නම් ජැක්සන් ඇන්තනි මහත්මයා. මම ජැක්සන් ඇන්තනි ඒ කියන්නේ මම ජැක්සන් අංකල්ගේ මම දකිනවා අර ඕවරෝල් එයාගේ අර ඒ කියන්නේ හැමදේම ජැක්සන් අංකල් තියෙන ඒ කියන්නේ එයාගේ ඇක්ටිං සහ වොයිස්. දැන් උදාහරණයකට ගරසරප චිත්‍රපටිය බලන්න ඇති. ගරසරප චිත්‍රපටියේ ජැක්සන් අංකල්ට තියෙන්නේ මේ එක ෂොට් එකයි. ඒ කියන්නේ ජැක්සන් මහත්මයාට තියෙන්නේ එක සීන් එකයි තියෙන්නේ. හැබැයි ඔහු මුළු චිත්‍රපටිය පුරාවටම ඉන්නවා. ඒ ඉන්නේ කටහඬින්. දැන් මම හිතනවා වෙන සාමාන්‍ය පුද්ගලයෙක්ට ඒ කියන්නේ මම අනිත් කලාකරුවන්ව ඩිග්‍රේඩ් කරන්නේ නැහැ. ඒ වගේ අර වොයිස් එකෙන් ඒ කියන්නේ කටහඬින් මිනිස්සෙක්ට ඒ කියන්නේ ප්‍රේක්ෂකෙක්ට ෆිල්ම් එකක් පුරාවටම දෙන්න පුළුවන්කම ඒක ගොඩක් අයට ඒ ටැලන්ට් එක මම හිතනවා අඩුයි කියලා. මම හිතන්නේ ඒ ටැලන්ට් එක මටත් ඇති කියලා. මාත් තාම ඉගෙන ගන්නවා. මාත් තාම ඉගෙනගෙන ඉවර නැහැ රංගනය කියන්නේ මොකද්ද කියලා. ඉතින් මම හිතනවා ජැක්සන් ඇන්තනි මහත්මයා රංගනය ගැන උඩටම ගිය පුද්ගලෙක්. එතකොට දෙවුනක බැරි වෙලාවත් දෙවුනක මේ කලා ශාස්ත්‍රයට පිවිසුම් නැත්තම් මොන වගේ ශාස්ත්‍රයකට යයිද? කලා ශාස්ත්‍රයට පිවිසුම් නැත්තම් මං හිතනවා මම සමහර විට මම දැනට නීති හදාරනවා. මම සමහර විට ඒ පැත්තෙන්ම යයි කලාව නොකර. නැත්තම් මම සංස්කරණ ශිල්පියෙක් වෙයි කියලා මට හිතෙනවා. මොකද මං හරි ආසයි එඩිට් කරන්න. එතකොට දෙවුනක මේ ලංකාවේ දැනට පවතින ටෙලිනාට්‍ය චිත්‍රපටි මේ කලාව මොන වගේ අතකටද යන්නේ? කියන්නේ හොඳ අතකටද? ඒ කියන්නේ වෙනස් විය යුතු දේවල් තියෙනවද? ඔව් මං ඉස්සෙල්ලා කිව්වා වගේ කලාකාරයෙක් වශයෙන් අපි කලාවත් එක්ක ඉදිරියට යනවා නම් අපි කලාවත් අරගෙන ඒ කියන්නේ කලාවත් ඉහළට යනවා නම් අපි කලාවත් අරගෙන ඉහළට යනවා. මම ඒක තමයි මෙච්චර කාල මම ඒක තමයි try කරන්නේ. මම ඒකයි මගේ creations මම ගොඩාක් දේවල් මම create කරන්න හදනවා. ඉතින් මම ලොකු fight එකක් දෙනවා මේ වැඩේට. මම හිතනවා මේ මොහොතේ කලාව ඒ කියන්නේ ටෙලිනාට්‍ය ශාස්ත්‍රය මම හිතන්නේ නරක පැත්තක නෙමෙයි තියෙන්නේ. හැබැයි මම හිතනවා සිනමාව ටිකක් පොඩි ට්‍රබල් ෂූට් කරලා දෙන එක පොඩ්ඩක් ප්‍රශ්නක තියෙන්නේ කියලා මට හිතෙනවා. දෙවුනක දැන් මෙහෙමයි. ඕනම කෙනෙක් මේ ශාස්ත්‍රයට ආවොත් ෆලෝ කරන කෙනෙක් ඉන්නවනේ. ඔව්. එතකොට එයාගේ තියෙන දේවල් අනුකරණය කරනවනේ. ඔයා කවද අනුකරණය කරන්නේ? කියන්නේ ෆලෝ කරන්නේ? මම ඉන්න මතේ මං කියන්නම්. කවත් අනුකරණය කරන්න එපා කියලා තමයි මං කියන්නේ. කියන්නේ හැමතිස්සෙම තමන් වෙන්න ඕනේ. අපි සින්දුවක් කිව්වත් දැන් ඔයා සිංගර් කෙනෙක් කියමු. ඔයාගේ සින්දුවක් මම කියනවා. ඔයාගේ සින්දුවක් මම කවර් වර්ෂන් එකක් හරි රීමේක් එකක් හරි කරනවා. එතකොට මම වෙන්න ඕනේ. මම මගේ වර්ෂන් එකකින් ඒක සිං කරන්න ඕනේ. මම ඔයාගේ වොයිස් එක අරගෙන මේ ඔයා විදිහට සිං කරන එක නෙමෙයි එතන හරියට. ඒ කියන්නේ අපිට මේ ඉන්ස්පයිරේෂන් එකක් තියාගන්න පුළුවන්. දැන් පොඩි කාලේ ඉඳන් අද වෙනකන් මගේ ඉන්න ඉන්ස්පයිරේෂන් එක තමයි මයිකල් ජැක්සන්. ඉතින් මම මයිකල් ජැක්සන්ව ඉන්ස්පයරේෂන් එකක් විදිහට විතරයි තියාගත්තේ. මම එයා වගේ දේවල් කරන්න ගියේ නැහැ. මම හිතනවා හැමතිස්සම තමන් වෙනකොට තමන්ට යම් කිසි දෙයක් කරන්න පුළුවන් කියලා. නැහැ. අහස් මාලිගා තමයි මම
කරපු නෑ අන්තිම ටෙලි නාට්‍ය නෙමෙයි. හැබැයි පළවෙනි ටෙලි නාට්‍ය නෙමෙයි ඒක. මගේ පළවෙනි ටෙලි නාට්‍ය තමයි සීනවසන්තය. සීනවසන්තය. එතකොට දැන් මේ වෙනකොට ඔයා ආස්මානික ටෙලි නාට්‍ය නිවත් වෙලා තියෙනවා. ඒකට විශේෂ මොකක් හරි හේතුවක් තියෙනවද? ඇත්තටම ඒකටත් මම උත්තර දෙන්න කැමති නැති ප්‍රශ්නයක්. ඒකේ හේතුව තමයි මම ශේෂ්ත්‍රයට ආවට පස්සේ ඒ කියන්නේ ගරසර්ප රිලීස් වුණාට පස්සේ මම හිතාගත්තා මම මෙගා කියන ස්ට්‍රීම් එකට එන්නේ නැහැ කියලා. නමුත් යම් යම් හේතු මත මට එන්න වුණා මේ ඩ්‍රාමා එකට. ඇවිල්ලා ඊට පස්සේ මේක දැන් අර මම ගොඩක් අර මම කැමති නැති දෙයක් තමයි අර මම කොච්චර කලාවට ආදරේ වුණත් කොච්චර කට්ටකාගෙන වැඩ කරන්න කැමති වුණත් අර මං කැමතිනේ අර එක දිගට හැමදාම ඒ කියන්නේ අද වැඩ නම් අහෙට ආයි අනිද්දා එහෙම එක දිගට මම වැඩ කරන්න කැමති නැති දෙයක් තියෙනවා මගේ. කියන්නේ බිසි වෙන එක නෙමෙයි අර මේ ඒ මොකක්ද තියෙනවා ඒක කියන්නේ මේ මං කැමති නෑ අද වැඩ කරලා හෙට වැඩ කරලා ඒ කියන්නේ දැන් අද උදේ ඉඳලා වැඩ කරලා ආයි රෑ වෙනකන් වැඩ කරලා ඊට පස්සේ ආයි නිින්ද ලැබෙන්නෙත් පැය 3යි 4යි. ඒතකොට නිින්ද ලැබෙන්නේ නැහැ කියන්නේ කලාකාරයෙක්ට. ඒ කියන්නේ අපි කියමු රංගන ශිල්පියෙට නිින්ද ලැබෙන්නේ නැහැ කියන්නේ ඔහුට ෆන්ක්ෂන් කරන්න බෑ. ඒ කියන්නේ දැන් අද මම දවසම ෂූට් කළා. ඊළඟ දවසේ මම නිදා ගන්න නැතුව මම මහන්සි වෙලා මම ටයර්ඩ් වෙලා මම ෂූටින් යනවා නම් මට නිින්ද ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තත්යකට වැටෙන්න මම කැමති නැහැ. කියන්නේ මම මොකක් හරි ටෙලි ඩ්‍රාමා එකක් හෝ වේවා චිත්‍රපටයක් හෝ වේවා මොකක් හරි මට අඩුම තරම පැය 24ක්වත් තිබ්බා නම් මට රෙස්ට් කරන්න. ඒ කියන්නේ මට විතරක් නෙමෙයි මම හිතනවා මේ ප්‍රශ්නේ හැමෝටම තියෙන දෙයක්. ඒ රෙස්ට් කියන දේ ඒ කියන්නේ රංගන ශිල්පියෙක්ගේ මූණට ඒක අවශ්‍යයි. මූණට ඒ රෙස්ට් එක නැත්තම් අපි කියන්නේ හැක් වෙනවා කියලා. හැක් වෙනවා. ඉතින් ඒ වගේ යම් හේතු තිබ්බා. ඒක නිසා තමයි මම අයින් වුණේ. ෆ්‍රෙෂ් එකේ වැඩ කරන්නේ. ෆ්‍රෙෂ් එකේ වැඩ ඒ වගේම මගේ මේ අධ්‍යාපන වැඩ කටයුතු එක ටිකක් පොඩ්ඩක් ක්ලෑෂ් වුණා. ඉතින් ඒකත් කරන්න ඕනේ, මේකත් කරන්න ඕනේ. දෙවුනක මේ ඔයා දැන් මේ රංගන කටයුතු වලට අමතරව සංගීත රැල්මක් තියනවද? ඔව් ඇත්තටම රංගනයට එන්න කලින් මට ඒක වඩා ඉස්සෙල්ලා කියන්න බැරි වුණා. මම ඉස්කෝලේ යන කාලේ මම ගොඩක් බෑන්ඩ් ප්ලේ කරා. බෑන්ඩ් වල ප්ලේ කරා. ඉතින් ඒ කියන්නේ ටැලන්ට් ෂෝ ද අපි කියමු කම්පිටිෂන් ද මොන හරි බෑන්ඩ්ස් වල මම ප්ලේ කරා. ඉතින් ගොඩාක් අර සංගීතයට තමයි මම මුලින්ම නැඹුරුනේ. ඉතින් මගේ ආසාව තිබ්බා සින්දුවක් නිර්මාණය කරන්න. එහෙම තමයි මම ඒ කියන්නේ සංගීතයත් එක්ක මේ දවස්වල යන සමාජ මාධ්‍යවල පොඩි කතාවක් මේ පාද පරිචාරිකාව කියලා. මොකද්ද මේ පාද පරිචාරිකාව කියන්නේ? පාද පරිචාරිකා කියන්නේ මගේ පළවෙනි සින්දුව, මගේ පළවෙනි සිංගල් එක. මේකේ බෑක් ස්ටෝරි එක තමයි මට උමනාවක් තිබ්බා. මං ඉස්සෙල්ලා කිව්වා වගේ මට සින්දුවක් කරන්න උමනාවක් තිබ්බා. ඒ වගේම මට ගොඩාක් කට්ටිය කිව්වා මල්ලි සින්දුවක් කරන්න කියලා. ඉතින් ඒකත් එක්ක මම හිතාගත්තා මම සින්දුවක් කරනවා කියලා. ඊට පස්සේ මම කතා කරා බිබිලාදේනී මහානාම ස්වාමින් වහන්සේට. උන්වහන්සේ තමයි සින්දුවට මියුසික් කරේ සහ සින්දුවේ මෙලඩි ඔක්කොම කරේ උන්වහන්සේ. ඒ වගේම මේ සින්දුවේ වචන ඒ කියන්නේ මේ සින්දුවේ කන්සෙප්ට් එක මගේ. මේ කන්සෙප්ට් එකට වචන ගලපලා සින්දුව ලිව්වේ ආකාශ් තාරුක පෙරේරා. ඔහු රචකයෙක් ඒ වගේම විචාරකයෙක්. ඔහු තමයි සින්දුව ලිව්වේ. ඉතින් සින්දුවේ වීඩියෝ එක කරේ සංදේශ් බණ්ඩාර. අපි කවුරුත් දන්න සංදේශ් බණ්ඩාර. ඉතින් මේක හොඳ නිර්මාණයක් කියලා මං හිතනවා. ඒ කියන්නේ දෙවුනක දැන් ඉස්සරහටත් සංගීතය පැත්තෙන් වැඩ කරන්න අදහසක් තියෙනවා. ඔව් අදහසක් තියෙනවා මගේ. අදහසක් නෑ කියන්න බෑ. අදහසක් තියෙනවා. ඒ කියන්නේ සංගීතයේද රංගනයේද දෙකම. දෙපැත්තෙන්ම ඉදිරියට යන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. දෙවුනක මේ දැන් තියෙන සංගීතයත් එක්ක ඒ නිර්මාණත් එක්ක එන නම් ඔයා දන්නවනේ කියන්න ඕනේ නෑනේ. මේ පාද පරිචාරිකාව කියන නම කොහොමද වැටුනේ? ඒකට මොකද්ද තියෙන එකේ පසුබිම් කතාව? මෙහෙමයි. ඔතන මම සිම්ප්ලි කියන්නම්. ඔතන ලොකු පසුබිම් කතාවක් නැහැ. පාද පරිචාරිකා කියන නමේ තේරුම තමයි ආත්මෙන් ආත්මයට පතාගෙන යන සහකාරය. ඔය පාද පරිචාරිකා කියන නම මුලින්ම නන්දාමාලිනී මහත්මිය කිව්වේ යශෝදරාට.
ඊට පස්සේ ඒ නම ආපහු දෙවනි පාරට ගෙනාවේ මං හිතන්නේ මේ මගේ නිර්මාණය කියන්නේ අපේ නිර්මාණයෙන් තමයි ඒ නම ආපහු ඉස්සරහට ගෙනාවේ කරලියට ගෙනාවේ. ඉතින් ඒ වටා ගෙතුණු ඒ කරුණු වටා ගෙතුණු ඒ කියන්නේ ආත්මෙන් ආත්ම පතාගෙන එන සහකාරිය ගැන ඒ වටා ගෙතුණු කතන්දරයක් තමයි මේ සින්දුව ඇතුලේ තියෙන්නේ. හොඳයි දෙවුනක මේ අපි ඔයා එන නිසා අපි කලින්ම ලැහැස්ති වුණා ඔයාව අමාරුවේ දාන්න. අපි ඇත්ත කියන්න බෑ. ඉතින් අපි හදාගෙන තියෙනවා ප්‍රශ්න 9ක්. හරි. ඇත්තට මේක අමාරුවේ දාන්නම හිතාගෙන තමයි කරේ. ඔයා නළුවෙක් උනේ නැත්තම් කවුරු වෙයිද? නළුවෙක් උනේ නැත්තම් මං හිතනවා මම සිංගර් කෙනෙක් වෙයි කියලා. සිංගර් කෙනෙක් වෙයි කියලා. හොඳයි. දෙවනි ප්‍රශ්නය. රංගන ශාස්ත්‍රය තුල විවාහ වීම සඳහා තෝරගන්නේ කවුද? ඔයා දැනට ඔයාගේ ඔළුවේ ඉන්න කැරක්ටර් එකක් මගේ තියෙන ප්‍රතිපත්තිය. දැන් මගේ මේ රංගනය ගැන වෘත්තියනේ. මම මේ ෆීල්ඩ් එකෙන් මේ ශාස්ත්‍රයෙන් මම කවදාවත් සහකාරියක් තෝරගන්නේ නැහැ කියන එක තමයි මම ඉන්නේ. අපි අහන්නේ දැනට මෙච්චර කාලයකට ගියමු නිර්මාණයක හරි ඔයාට මේ වගේ කෙනෙක් මට හොඳයි කියලා හිතුණා. මම නම් 3ක් කියනවා. පළවෙනි එක කාවින්ද්‍යාධිකාරී, 2 සංජානා උනාලි, 3 මිෂෙල් දිල්හාරා. නම් 3ක් දීපු නිසා මම හිතනවා මට ප්‍රශ්නයක් ගන්න නැහැ කියලා. නැත්තම් කේසයක් වුණොත් එහෙම කියන්න බෑනේ. ඉතින් කාවින්ද්‍යා කියන්නේ හොඳ යාළුවෙක් මගේ. ඔනාලි කියන්නත් හොඳ යාළුවෙක්. මම මිෂෙල් එක්ක වැඩ කරලා නැහැ. මම හිතනවා මම කව තෝරගන්නේ. මම හිතනවා ඔනාලිව තෝරගන්නේ කියලා. කොහෙන් ගියත් ඒ තුන්දෙනාගේ. හොඳයි. අපේ තුන්වෙනි ප්‍රශ්නය. කලා ශාස්ත්‍රය තුල හමු හොඳම යාළුවා කවුද? කලා ශාස්ත්‍රය තුල හමු වෙච්ච හොඳම යාළුවා. ඒ ප්‍රශ්නෙට මම උත්තරය දුන්නොත් ඒකට තරහ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ කලා ශාස්ත්‍රය තුල මගේ ළඟින් ආශ්‍රය කරන මාත් එක්ක එකට ඉන්න කීප දෙනෙක් කියන්නේ මගේ කියන්නේ ගොඩක් කට්ටිය ඉන්නවා. මට නම් වශයෙන් කියන්න බෑ සමාවෙන්න. මම එහෙම කියන්න. එහෙම කියලා මම ඉවර කරන්න ප්‍රශ්නෙට. මොකද යාළුවෝ ගොඩයි. ගොඩක් ඉන්නවා. මොකද හදිසියෙවත් එක්කෙනෙක්ව මිස් වුණොත් එහෙම ඒක පොඩි ප්‍රශ්නයක්. හරි. මගේ 4වෙනි ප්‍රශ්නය මෙතෙක් කාලයකට ඔයා සහභාගී වෙච්ච නිර්මාණ වලින් පහසුවෙන්ම වැඩ කරන්න පුළුවන් වුණ ඩිරෙක්ටර් කවුද? පහසුවෙන්ම වැඩ කරන්න පුළුවන් වුණ ඩිරෙක්ටර්. මම හිතනවා මම මෙතෙක් කාල මම කරපු නිර්මාණ තුලින් ඒ කියන්නේ ඒ තුල හිටපු අධ්‍යක්ෂකවරු හැමෝම දක්ෂයි. හැමෝත් එක්කම වැඩ කරන්න ලේසි. ඒ කියන්නේ කිසිම වෙනසක් නැහැ. කියන්නේ කිසිම අමාරු දෙයක් උනේ නැහැ. ඒ කියන්නේ ප්‍රශ්න උනේ නැහැ මට. ඉතින් එක්කෙනෙක් තෝරගත්තොත් මම හිතනවා ශාමිලා ධර්මරාජ මහත්මිය. මම හිතනවා ශාමිලා මහත්මිය එක්ක මම ඉතාම ලේසියෙන් මම වැඩ කරා. ඒ කියන්නේ ශාමිලා මහත්මිය මාව කිසිම දෙයකට මාව පුෂ් කරේ නැහැ. ඒ කියන්නේ මං කියන්නේ අනිත් කට්ටිය පුෂ් කරා කියලා මට එයාත් එක්ක ලොකු එයා මාව මහන්සි කරේ නැහැ. අනිත් කට්ටියත් මහන්සි කරේ නැහැ. ඒ කියන්නේ මම දැන් මේගොල්ලෝ තෝරගන්න බෑ. තෝරගන්නිද්දි මම තෝරගන්නවා ශාමිලා ධර්මරාජ මහත්මියව. හරි දෙවුනක ඊළඟට ඔයාලට තව ඉදිරියේදී ඇරයුමක් ආව රංගන අවස්ථාවකට කාගේ අධ්‍යක්ෂණයක් යටතේද යොමු වෙන්න කැමති? ඔව් මම මේ ප්‍රශ්නෙට මෙහෙම උත්තරයක් දෙන්න. ඒ කියන්නේ ප්‍රශ්නේ මම වෙන විදිහට උත්තරයක් දෙන්න. ආකාශ් තාරුක පෙරේරා කියන්නේ දක්ෂ මම ඉස්සරහ කිව්වා දක්ෂ විචාරකයෙක් සහ දක්ෂ රචකයෙක්. ඔහු තමයි පාද පරිචාරිකා සින්දු ලිව්වේ. ඉතින් ඔහුගේ ලොකු හීනයක් තියෙනවා අධ්‍යක්ෂකවරයෙක් වෙන. මං හිතන්නේ ඒක හීනයක් නෙමෙයි. ඒ හීනේ දැන් හැබෑ වෙලා තියෙන්නේ. මම කැමති මම ඔහුට සුබ ප්‍රාර්ථනා කරනවා ඉදිරියේදී හොඳ අධ්‍යක්ෂකවරයෙක් වෙන්න කියලා. මම කැමති ඔහු යටතේ ඔහු අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක රංගපාන්න.
හොඳයි. දෙවුණක ලංකාවෙන් පිට විදෙස් ගත ඇරයුමක් ඔයාට ආවොත් රංගනයට අවස්ථාවක් විදියට ඔය යනවද? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ඒක මොන වගේද කියලාවත් බලන්නේ නෑ බලන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද ලංකාවෙන් පිට කියන්නේ දැන් අපි උදාහරණයක් ගත්තොත් බොලිවුඩ් නැත්නම් හොලිවුඩ් යනවා කියන්නේ අනිවාර්යයෙන් මුළු ලෝකෙටම පේනවා. ඉතින් ඒ පේන අපි පෙන්නනේ අපේ ස්වරූපය, ඒ කියන්නේ අපි චූස් කරන කැරක්ටර් එක අපි ඒක හැමතිස්සෙම, ඒ කියන්නේ ලංකාවේ තුල හෝ නැත්නම් ලංකාවේ තුල නැත්නම් ලංකාවෙන් පිට අපි හැමතිස්සෙම චූස් කරන, ඒ කියන්නේ අපි තෝරන චරිතය අපි හැමතිස්සෙම කල්පනා කරලා තෝරන්න ඕනේ. හොඳයි. ඔයා හොලිවුඩ් වල කැමතිම නළුවා සහ නෙළිය කවුද? මම ගොඩක් ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ ෆිල්ම්ස් බලලා තියෙනවා. ජොනි ඩෙප්. ඉතින් තව රොබර්ට් ඩවුනි ජූනියර්. ඒගොල්ලෝ මම දැකපු මගේ ජීවිතේ දැකපු අති විශිෂ්ට රංගන ශිල්පීන්. ඉතින් ඒගොල්ලන්ගෙන් මම තෝරනවා නම් මම හිතනවා මම ලියනාඩෝ ඩිකැප්‍රියව තෝරනවා කියලා. මොකද ඔහුගේ රංගන ශෛලය මගේ එකත් එක්ක මම හිතනවා, මම කියන්නේ මම ඔහු තරම් විශිෂ්ටයෙක් කියලා. මම හිතනවා මගේ රංගන ශෛලියේ ඒ ටෝන් එකෙන් යන්නේ කියලා. ඉතින් කැමැතිම නළුවා ගත්තොත් ලියනාඩෝ ඩිකැප්‍රියෝ. හොඳයි. ඒ ප්‍රශ්නේම බොලිවුඩ් පැත්තෙන් මම අහුවොත් අමීර් ඛාන්. නිලිය මම ගොඩක්, ඒ කියන්නේ බොලිවුඩ් ෆිල්ම්ස් බලනකොට මම බලන්නේ ගොඩක් අමීර් ඛාන්ගේ ෆිල්ම්ස්. මොකද ඒ කියන්නේ ශාරුක් ඛාන් උනත් ඔහු දක්ෂ නළුවෙක්. නමුත් මම දන්නේ මේකට මට මිනිස්සු බනිනවා කියලා. මම හිතනවා ශාරුක් ඛාන්ට වඩා ලොකු කැපැසිටි එකක් තියෙනවා අමීර් ඛාන්ට කියලා. අමීර් ඛාන්ගේ එයාගේ මූණෙන් දෙන ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් සහ ඔහුගේ ඩයලොග් ඩෙලිවරි, ඒ කියන්නේ එවරිතින්, එයාගේ එවරිතින් මගේ ඇස් දෙකට පර්ෆෙක්ට්. ඉතින් ඔහුගේ රංගනය පැත්තෙන් බැලුවොත් එහෙම මම හිතනවා ශාරුක් ඛාන්ටවත් ඔහුගේ රංගනයට ලං කරන්න බෑ කියලා. හොඳයි. දෙවුණක මේ දැනට බයම දේ මොනවද? මම බයම දේ මම බයයි වතුරට. වතුරට කියන්නේ මෙහෙමයි, පූල් එකට නෙමෙයි. පූල් එකට එහෙම නෙමෙයි, අර නිකන් ගැඹුරු වතුරට මං හරි බයයි. කියන්නේ මම බහින්න හරි බයයි. වගේ බය හිතෙන මොකක් හරි අත්දැකීමක් ලැබිලා තියෙනවද? භයානක අත්දැකීමක්. ඔව්, ඒ කියන්නේ මම දැන් උදාහරණයකට මම හීනෙන් දැක්ක කියමු, මම වතුරේ ගිලෙනවා. මට ඊට නිින්ද යන්නේ නැහැ. මට ඉරේලිය වටනක නිින්ද යන්නේ නැහැ. මට ඊට වඩා මං හිතනවා ඊට වඩා ලොකු බයක් නැහැ කියලා. ඒක තමයි මං හිතනවා මගේ ජීවිතේ බයම දේ. වතුරේ ගිලෙන එක. එතකොට කාලය ආපස්සට ගියොත් මොකද්ද කරන්නේ? ඒ කියන්නේ අඩුපාඩුවක් වෙච්ච තැනක් හදන එකක් හරි මොකද්ද ඔය ඉස්සල්ලාම කරන්නේ? කාලෙන් ආපස්සට ගියොත් මං හිතනවා මම සංගීතය තව හදාරනවා කියලා. ඒ කියන්නේ සංගීතය තව හදාරන්න ආසාවක් තියෙනවා. ඔය කියන්නේ මම රංගනය තමයි ගොඩක් හැදෑරුවේ. මම හිතනවා සංගීතයට අර ටයිම් එක ලැබුණා මදි මට. මම හිතනවා මම තව මම පස්සට ගියොත්, තව කාලෙන් පස්සට ගියොත් මම හිතනවා මම තව ඒකට මයින්ඩ් එක යොමු කරයි කියලා ඒකට. අපේ ඊළඟ ප්‍රශ්නේ. ඊළඟට නම් ටිකක් අමාරු ප්‍රශ්නයක් තියෙන්නේ, මම අහන්නද? භාග්‍යවත් අහනවා. 18+ නිර්මාණයක් සඳහා කතා කරොත් සහභාගී වෙනවද? චරිතය අනුව. ඒ කියන්නේ මම බලන චරිතේ කැපැසිටි එක කියන්නේ චරිතයට මොනවද කරන්න තියෙන්නේ. ඒක බලලා ටිකක් හිතලා ගන්න. හැබැයි දැන් ඔය අහපු ප්‍රශ්නෙට මම තාම උත්තරයක් නැහැ මට. ඒ කියන්නේ තාම මට ආරාධනාවක් ලැබිලා නැහැ. මට ඒකට තාම උත්තරයක් නැහැ. මම ඒක ගැන තාම හිතනවා. ඒ කියන්නේ ආරාධනාවක් ආවත්
හොඳටම හිතන. හොඳටම හිතනවා. මම මේක තාම හිතන. ඒ කියන්නේ මම හිතනවා මට දැන් මට හෙට ආරාධනාවක් આવොත් මම මොකද කරන්නේ මේකට? මට ඒකට උත්තරයක් නෑ තාම. යා යුතුම අවස්ථාවක් නම් ඒ වගේ නිර්මාණයකට ඔයා කැමතිත් නැත්නම් මොකද්ද ඔයා දෙන උත්තරේ? මම හිතනවා මම කැමති නැත්නම් මම කවදාවත් නිර්මාණයකට සහභාගී වෙන්නේ නැහැ කියලා. හැබැයි හැම නිර්මාණයකින්ම ශ්‍රේෂ්ඨ කලාකරු බිහි වෙන. ඒ කියන්නේ හැම නිර්මාණයකින්ම ශ්‍රේෂ්ඨ කලාකරු බිහි වෙනවා වගේම හැම ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්ම හැම නිර්මාණයක්ම වගේ කරනවා. ඉතින් මම අකමැති නම් මම කොහෙත්ම සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට දෙවුනකගේ ප්‍රේක්ෂකයන්ට අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙන්නේ වැඩිපුරම නළුවෙක් විදිහටද ගායකයෙක් විදිහටද? ඔව් ඒ ප්‍රශ්නෙත් මං හිතනවා අපි අනාගතයට බාර දෙන්න ඕනේ කියලා. මොකද මම දෙපැත්තෙම යන නිසා මං හිතනවා මම නළුවෙක් විදිහට සහ සංගීතඥයෙක් විදිහට දෙපැත්තෙම ඉදිරියට යනවා නම් මම මේ දෙපැත්තම බැලන්ස් කරගෙන තියාගන්න ඕනේ කියලා. එතකොට මගේ ප්‍රධානම ප්‍රශ්නේ දෙවුනක කියන්නේ ලස්සන හුරුබූටි තැම්පත් කොල්ලෙක් කියලා තමයි ලංකාවේ කාන්තා පාර්ශවයේ හිතාගෙන ඉන්නේ කෙල්ලෝ. මේ කෙල්ලොන්ගේ වැඩිපුර නැඹුරුවක් තියෙනවා දෙවුනකත් එක්ක සෙල්ෆියක් ගහන්න පොඩ්ඩක් කතා කරන්න ඒ වගේ ඇත්තරම තියෙනවා. මොකද මම අහන්නේ ඇයි ඒ කාන්තා පාර්ශවයෙන් ඔයාට වැඩිපුර ආකර්ෂණයක් තියෙන්නේ? මම හිතනවා මේ ප්‍රශ්නෙට උත්තරේ අපි බාර දෙන්න ඕනේ ඒගොල්ලන්ටම තමයි. හැබැයි මම හිතන පැත්තෙන් මම පණ දුන්න චරිත මම ගොඩක් කරේ පෙම්වතා. ඒ කියන්නේ මේ මෑත කාලිනම කරේ පෙම්වතා. සහ මම පොඩි කාලේ ඉඳලා මාත් එක්ක ආපු රසිකයෝ. ඒ කියන්නේ ගෑනු ළමයි. ඒ කියන්නේ පොඩි කාලේ දැන් සීන වසන්තයක් ගඟද්දර ඒ කාලේ තුල ඒ කියන්නේ ඒ කාලේ පුරාවටම මගේ ෆෑන්ස්ලා වෙච්ච කට්ටිය අදටත් ඉන්නවා. ඉතින් මම හිතනවා යම් කිසි දෙයක් ඇති. ඒකට උත්තරේ ඉතින් අපි ඒ කාන්තා පාර්ශ්වයෙන් තමයි අහන්න ඕනේ. මට ඇත්තටම මේ දැන් ආපු ප්‍රශ්නයක් තියෙනවා. ඔය දැන් කාන්තා පාර්ශවයේ කතාවට ඇදිලා ආපු හින්දා මම මේක අහන්නේ. කවුරු හරි ගෑනු ළමෙක් දෙවුනක පාරේ යනකොට අයියේ මට ඔයාගේ අස්සනක් ඕනේ මට වත් එක සෙල්ෆියක් ගන්න ඕනේ කිව්වොත් ඔයාලට අවස්ථාවක් දෙනවද? මම හැමතිස්සෙම මගේ රසිකයෝ ඒ කියන්නේ මගේ ෆෑන්ස්ලා මම ඉස්සරහට දානවා. මොකද කලාකරුවෙක් ෆෑන් බේස් එකක් නැතුව ඒ කලාකරුවාගේ තියෙන අර ඔහුගේ මුකුත් නැහැ කියලා මම හිතන. ඒ කියන්නේ අර පරිපූර්ණ නැතුව බත් කනවා වගේ වැඩක්. ඉතින් ඒ ෆෑන්ස්ලා තියාගෙන ඉන්න ඕනේ ළඟින්. ඒ කියන්නේ ෆෑන්ස්ලාට අපි ආදරය කරන්න ඕනේ. ඒ ආදරය තමයි අපිට අනිත් පැත්තට ලැබෙන්නේ. දෙවුනක එතකොට මෙච්චර දවසකට මේ දැන් අද වෙනකන් ඔයා මේ ආපු රංගන ජීවිතයේ සංගීතයේ පැත්තෙන් බැලුවත් ඒ කලා ජීවිතය ගැන තෘප්තිමත් වෙනවද? ඔව්. ඒක නෑ කියන්නේ මම. මම හිතනවා මම සාධාරණයක් ඉෂ්ට කළා තියෙනවා අද වෙනකන් කරපු චරිත සහ අද වෙනකන් මම ගත්ත තීරණ ඒ වගේ හැම දෙයකින්ම මම හිතනවා මම සාධාරණයක් වුණා කියලා හැම දෙයකම. හොඳයි. අද එහෙනම් ෂෝ බොක්ස් එක්ක එකතු වුණ අපේ දෙවුනක පෝරගේට බොහොමත්ම ස්තුතියි. ඔයාට ඔන්න අවස්ථාව තියෙනවා මේ ආපු ගමනේ ඔයාට උදව් කරපු කෙනෙක් ඉන්නවා නම් ඒ කට්ටියට ස්තුති කරන්න. මුලින්ම ඉතින් හැමදාමත් වගේ ස්තුති කරන්න ඕනේ මගේ අම්මට තාත්තටයි. තාත්තා ඉතින් හැමදේම මට ඒ කියන්නේ මගේ මේ ගමන තුල මගේ පිටිපස්සෙන් හිටියේ මගේ තාත්තා. ඒ වගේම මගේ නැන්දටයි මමටයි මාව මේ ශාස්ත්‍රයට ගෙනාවට මේ ගැළපෙන ශාස්ත්‍රයක් මට ඒ ශාස්ත්‍රයට මාව ඇදලා ගත්තට ඉතින් ඒගොල්ලන්ටත් ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ ගරසරප තුලින් මට දීපු අධ්‍යාපනයේට ඒ කියන්නේ මේ පාඨමාලාවක් වගේ වෙච්ච චිත්‍රපටයට ගොඩක් ස්තුති කරනවා මම ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාට. ඒ වගේම මගේ පළමු ගුරුවරයා පුබුදුගමගේ ඔහුටත් ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම මට අද වෙනකන් හැම වචනයකින්ම සහයෝගය දුන්න හැම වචනයකින්ම මට උදව් කරපු හැම දෙයකටම උදව් කරපු මගේ ළඟින් ඉන්න මගේ මිත්‍රයෝ ඒ වගේම මගේ නෑදෑයෝ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. හොඳයි. දෙවුනක එහෙනම් බොහොම ස්තුතියි. හොඳයි. ඔන්න ඔය විදිහට තමයි දෙවුනක අද අපේ ප්‍රශ්න වලට මුහුණ දුන්නේ. මේ වගේ තවත් ජනප්‍රිය තරුවක් එක්ක පොඩි කතාවකට සෙට් වෙන්න ඔයාලට කරන්න තියෙන පොඩි දෙයයි අපේ ෂෝ බොක්ස් එන්ටර්ටේන්මන්ට් channel එක subscribe කරන්න.
අයින තියෙන බෙල් බටන් එකත් ක්ලික් කරන්න කියන මතක් කිරීමත් කරනවා. ඒත් එක්කම විශේෂ ස්තුතියක් පුද කරන්න ඕනේ සන්ලයින් ආයතනයේ අධිපතිතුමාට අපිට මේ තැන සහ උපකරණ සපයා දීම පිළිබඳව. එහෙනම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා.